අප්‍රේල් බඩුමල්ලේ මුදල් හෙට ඉඳන් බැංකුවට දෙන්නට තීරණය කරලා තිනවා. අස්වැසුමෙන් තෝරාගත් පිරිසකට සතුසින් රුපියල් 5000ක බඩුමල්ලක් හෙට ඉඳන් නිවසටම බෙදා හරින්න තීරණය කරලා තිනවා. මෙන්න මේ බඩුමල්ල හම්බෙන්න දවස් හරියටම කවදද මොන වගේ කට්ටියටද මේ බඩුමල්ල හම්බෙන්නේ කොහොමද මේ බඩුමල්ල හම්බෙන්නේ කියලා සියලුම විස්තර අප්‍රේල් බඩුමල්ලේ සියලුම විස්තර මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. මං බඩුමල්ල ගන්න තැන දක්වාම වීඩියෝ එකේදී කතා කරන එකින්ද YouTube channel අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම YouTube channel එක අපේ වටිනවා නම් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේ මේ වගේ අස්වැසුම ස්වාන් රැකියා ගැන news දැනගන්න නම් අපේ WhatsApp group තුනක් දාලා තියෙනවා description එකේ පළවෙනි comment එකේ. ඒ group තුනටත් join වෙන්න කියලා මුලින්ම මතක් කරනවා. අනිවාර්යයෙන්ම join වෙලා ඉන්න. එහෙනම් වීඩියෝ එක skip කරන්න නැතුව වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න. මම මේ වීඩියෝ එකේදී කතා කරනවා අප්‍රේල් බඩුමල්ල සම්බන්ධව සීලෝ විස්තර. මේක දැන් ආපු news එකක්. දැන් මම news එක කියලා ඉන්නම්. මේ දැන් news එකක් ආවා. ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල ගිහපු නිවුස් එකක් තමයි මම කට්ටියට කියන්නේ. මට ඒක පෙන්වන්න බෑ මේ වීඩියෝ එකේදී. ඒ කට්ටිය කිව්වා අප්‍රේල් බඩුමල්ල හරියටම බෙදෙන දවස ගොඩක් කට්ටිය අහලා තිබ්බා කවදද දෙන්නේ කියලා. අප්‍රේල් 1ත් 13ත් අතර මෙන්න මේ කාල පරාසය අතර ওই කට්ටියට මෙන්න මේ බඩුමල්ල බෙදා දෙනවා කියලා වෙළඳ කටයුතු ඇමති වසන්ත සමරසිංහ පවසවුවා. මේක මෙන්න මෙහෙමයි දෙන්නේ. රුපියල් 5000 බඩුමල්ලක් රුපියල් 2500ට අස්වැසුමෙන් ලබා දෙනවා. ඒ කියන්නේ සතොසින් තමයි ඔය කට්ටියට මේ බඩුමල්ල ලබා දෙන්නේ. හැබැයි මේක හැමෝටම හම්බෙන්නේ නැහැ. අස්වැසුම ආයුධම් කරලා තියනලු 8,07,000ක් ආයුධම් කරලා දිනවා කිව්වා. ඒ ආයුධම් කරපු පිරිසෙමුණුත් තෝරලා මේ අඩු ආදායම් ලාභී පවුල් වලට විතරයි මෙන්න මේ බඩුමල්ල දෙනවා කියලා කිව්වේ. මේ බලා ගන්න පුළුවන් මෙන්න මේ නිවුස් එක 8,07,000ක් ඉල්ලුම් කරලා තියෙනවා. නව ආයුධම් කරුවන් කලින් ඉඳලා තියෙනවා 1.7 මිලියන්. ඊට පස්සේ මේ කට්ටියට දෙන්නේ රුපියල් 5000ක වටිනා බඩුමල්ලක්. රුපියල් 5000ක් මුදලින් රුපියල් 5000ක් වටිනා බඩුමල්ලක් රුපියල් 2500න් සතොසින් මිලදී ගන්න පුළුවන්. හැබැයි මේක හැමෝටම හම්බෙන්නේ නැහැ. සීමිත පිරිසකට තමයි හම්බෙන්නේ. ඇමති කිව්වා 8,07,000න් මේ සියල්ලටම හම්බෙන්නේ නැහැ. තෝරාගත් පිරිසකට තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ අස්වැසුම හිමි වුණත් සාමාන්‍ය වාහනයක් තියෙන කෙනෙකුට උනත් අස්වැසුම හිමි වෙන්න පුළුවන්. මේ කට්ටිය ග්‍රාමසේවක විසින් තෝරනවා කවුද ගමේ ඉන්න අඩුම ආදායම් ලාභී පිරිස කියලා. අන්න ඒ කට්ටියට තමයි මෙන්න මේ රුපියල් 5000 බඩුමල්ල හම්බෙන්නේ. රුපියල් 2500කට සතුසින් මිලදී ගන්න පුළුවන්. එක වවුචරයක් දෙයි. නැත්තම් මොකක් හරි කූපන් එකක් හරි දෙයි. නැත්තම් බඩුමල්ලක් ওই කට්ටියගේ නිවසට හරි ගෙනල්ලා දෙයි. මේක බෙදලා දෙන දවස කිව්වේ අප්‍රේල් 1ත් අප්‍රේල් 13ත් අතර තමයි ওই කට්ටියට මේක බෙදලා දෙන්නේ. සාමාන්‍යයෙන් ওই කට්ටියට හරියටම කියන්න බෑ. අප්‍රේල් 5 වෙන්නත් පුළුවන්, අප්‍රේල් 6 වෙන්න පුළුවන්. අප්‍රේල් 1ත් 13ත් අතර මෙන්න මේ බඩුමල්ල අනිවාර්යයෙන්ම ওই කට්ටියට හම්බෙයි. ඔය කට්ටිය ඉල්ලුම් කරන ග්‍රාමසේවක හරහා ඔය කට්ටියට මේ හම්බෙන බඩු තමයි මෙන්න මෙතන තියෙන්නේ. නාඩු සහල් කිලෝග්‍රෑම් 5ක් නැත්නම් අපිට නාඩු සහල් කිලෝග්‍රෑම් 3යි පාන් පිටි දෙකක් ගන්නත් පුළුවන්. රතු හාල් ගන්නත් පුළුවන්. ලොකු ලුණු කිලෝ දෙකක් තියෙනවා, අල කිලෝ දෙකක් තියෙනවා, පරිප්පු කිලෝග්‍රෑම් 2යි, සැමන්ටින් 1යි, දුඹුරු සීනි කිලෝ 3යි, පාන් පිටි කිලෝ 2යි, සාම්බෝස පැකට් 2යි, ඒ වගේ සෝයා මීට් පැකට්, ඒ වගේ කිලෝ 15ක් කිලෝ 14ක් අතර බඩුමල්ලක් ඔය කට්ටියට හම්බ වෙනවා. ඒක නිසා ඔය කට්ටිය පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න ග්‍රාමසේවක හරහා සම්බන්ධ වෙලා ඉන්න. අප්‍රේල් 1ත් 13 අතර ඔය කට්ටිය නම් ලිස්ට් එකක් හරි ගයි ග්‍රාමසේවකයලා ග්‍රාමසේවක අතේ තමයි තියෙන්නේ. මෙන්න මේ බඩුමල්ල බෙදා දෙන එක හැමෝටම හම්බෙන්නේ නැහැ. සීමිත පිරිසකට තමයි හම්බෙන්නේ. අඩුම ආදායම් ලාභී පිරිසට හම්බෙන්නේ. ඒක සිලෙක්ට් කරන්නේ තෝරන්නේ ග්‍රාමසේවක විසින්. ග්‍රාමසේවක ලිස්ට් එකෙන් ඔය කට්ටියට දැනගන්න පුළුවන්. ඔය කට්ටිය මේකේ ලිස්ට් එකේ ඉන්නවද නැද්ද කියලා අනිවාර්යයෙන්ම මේක හම්බෙනවා. රුපියල් 5000ක බඩුමල්ලක් රුපියල් 2500කට හම්බෙනවා. සතුස මගින් බෙදා හරින්නේ. අප්‍රේල් 1ත් අප්‍රේල් 13ත් අතර ඒ දවස් 13 ඇතුළත අනිවාර්යයෙන්ම අලුත් අවුරුද්දට කලින් මෙන්න මේ බඩුමල්ල ලබා දෙන. ඕන ඕකයි අප්‍රේල් බඩුමල්ල කියන්නේ. ආයික් වෙන කිසිම බඩුමල්ලක් ඔය කට්ටියට හම්බෙන්නේ නැහැ. රුපියල් 10000ක 15000ක කිසිම බඩුමල්ලක් හම්බෙන්නේ නැහැ ඔය කට්ටියට. හම්බෙන්නේ මෙන්න මේ බඩුමල්ල විතරයි. එහෙනම් මම හිතනවා අද කතා කරපු දේ සම්බන්ධව සියලු දේ පැහැදිලි නැති කියලා YouTube channel අලුත් කෙනා අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න. අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා. මම SL මනුවා YouTube channel